මං කිව්වා මං සමරනායක මහත්තයා එන්නම්. ඔයාලට පුළුවන් නම් රැස්වීමක් කරන්න මම එන්නම්. ඊට පස්සේ තමයි මේ රැස්වීම අද 24 වෙනිදාට දාගත්තේ. මම අද මේ රැස්වීමට 150කට 200කට කතා කරාට තව අවුරුදු 3කින් මම මේ හක්මන හරි මුලටිහෙන හරි කතා කරන්නේ 10000කට. අපි එකපාර ආණ්ඩු හැදුවේ නැහැ. එකපාර ආණ්ඩු පෙරළුවෙත් නැහැ. එකපාර ආණ්ඩු පෙරලන්නෙත් නැහැ. එකපාර ආණ්ඩු හදන්නෙත් නැහැ. යන්න දීලා තමයි ආණ්ඩු හදන්න ඕන. ඒ නිසා මම මාතරින් එනකොට මාතර නගරයෙන් එනකොට දැක්කා නිල්වලා නදිය බුදි කරලා තියෙනවා. ඕගොල්ලෝගේ නායකයා හඳුන්නේ නැති දිස්ත්‍රික් නායකයා නිල්වලා ගඟ පහුගිය කාලේ බුදි කරා කිව්වා. හැබැයි මම එකක් කියන්න ඕන. මම දේශපාලනේ දැක්ක කෝප් කමිටුවේදී මම හිතුවේ හඳුන් ඇති කවදා හරි මේ රටේ මුදල් ඇමති වෙයි කියලා. කවදා හරි හඳුන් නැති මේ රටේ ජාතික නායකයෙක් වෙයි කියලා. අපි බලාපොරොත්තු වෙච්ච සියලු දේවල් සුන් වෙලා ගිහිල්ලා තිනවා. අද කර්මාන්ත අමාත්‍යාංශේ කරගන්න බැරි වෙලා තියෙනවා. අද කර්මාන්ත අමාත්‍යාංශේ සියලුම දේවල් අඩපණ වෙලා වැටිලා ඉවරයි. ඒ නිසා මාතර දිස්ත්‍රික්කයේ ඇත්තම අම්මේ තාත්තේ මං අඳුරන්නේ හඳුන් නැති විතරයි. ඊයේ පෙරේදා අඳුරගත්ත අර ගුරුවරයා. මං ඒත් අපි අහනවා පාර්ලිමේන්තුවේ ඇයි 159ක් වාඩි වෙලා ඉන්නකොට කොහෙද මාතර කියලා අඳුරන්නේ කොහොමද? අඳුරන්න බෑ. මං ඇහුවේ එදා තමයි මං දැක්කේ අර ඉංග්‍රීසි අපිට උගන්වන මහත්තයෙක් හිටියේ. හොඳ මාස්ටර්ලා දෙන්නෙක් ඉන්නවා මාතරින් බිහි වෙලා. අර අපේ සජඹේ සංවිධායකතුමා එතුමා කියපු කතාවට මම පුදුම සතුටක් එතුමා මතක් කරන්න ඕන. අපි මේ වෙලාවේ අපේ වේදිකාවට ආපු එක ගැන අපි කාටවත් අපහාස කරන්නේ නැහැ. මම තමයි මේ ලංකාවේ පළවෙනියටම ඉංග්‍රීසි බෑ කියපු මිනිහා. සහෝදරයා සහෝදරිය අම්මේ තාත්තේ එකෙකුටවත් ඉංග්‍රීසි බෑ හරියට. හැබැයි එකෙක්වත් කියන්නේ බෑ කියලා. දැන් දෙමළ කතා කරන්න ගියොත් මට දෙමළ කතා කරන්න බලව වතුර වගේ. හැබැයි ඒ දෙමළ ලැයි මේ දෙමළ. ඒ දෙමළ ඇවිල්ලා ජාතික මේ රැස්වීම් වලට නැත්නම් ජාතික උත්සව වලට ඒ දෙමළ හරියන්නේ නැහැ. ඒ දෙමළ ලැයි මේ දෙමළ. මම අර විවාහරණේදී ලැයි මේ කතා කරපු දෙමළ. ඒක වෙනම. හැබැයි ඒ දෙමළ හරියන්නේ අනිත් ඒවට. ඒ වගේ මේ ඉංග්‍රීසි කතා කරන්න පුළුවන්. ඔය සුද්දෙක් කරෙන් මෙන් ආවම පාරක් කරෙන් මෙන් ඇව්වම එහෙම කතා කරන්න පුළුවන් ඕන මිනිහෙකුට. එහෙම ඉංග්‍රීසි කාරෝ ටිකක් තමයි ඔකේ ඉන්නේ. එකෙක්වත් හැබැයි කියන්නේ බෑ කියලා. මම විතරයි කිව්වේ බෑ කියලා. ඔක මට බෑ කියපු වෙලාවේ අපේ නෝනා පුතාට කියලා දෙන බලන්නකො ලොකු පුතාට මගේ තාත්තට පිස්සුනේ අර පාර්ලිමේන්තුවේ ගිහිල්ලා ඉංග්‍රීසි බෑ කියනවා. මගේ ලොකු පුතාට අවුරුදු 16යි එතකොට. ඔක කියනකොට. ඉතින් අම්මටත් බෑනේ. තාත්තා හරි කියපු එක. තාත්තා හරි කියපු එක. ඉතින් අම්මටත් බෑනේ. අන්න ළමයාට තේරුණා. ඒක ළමයාට තේරුණා. මං කිව්වා පුතා උඹ හරි. උඹ ඉගෙන ගනින් මට බැරිද? ඉතින් කොහමද අපි ඉංග්‍රීසි ඉගෙන ගන්නේ? මේ මාස්ටර් අර අවුරුදු 38ක් ඉංග්‍රීසි උගන්වපු මාස්ටර්ට ඉංග්‍රීසි බැරි වෙනකොට කොහමද මාතර දෙන්නායි ළමයි ඉංග්‍රීසි ඉගෙන ගන්නේ? හක්මන ළමයි කොහමද ඉංග්‍රීසි ඉගෙන ගන්නේ? ওই විදිය මිනිස්සු තමයි මේ රට හදන්න ආවේ. ඔක්කොම අර සාතික මේ සාතික ඉංජිනේරු සාතික අර සාතික තියාගෙන ආවා. දැන් බලනකොට එක සාතිකයක්වත් මුංගේ හොයන්න නැහැ බලන්නත් නැහැ. සාතික ඔක්කොම බරු සාතික. එහෙම අයියලා තමයි මේ රට හදන්න ආවේ. ඊට පස්සේ මොකද කිව්වේ? චාමර සම්පත් වරෙන්කෝ දෙන්නම් උඹට වල්පැලේ වරෙන් රෝහිත අබේ ගුණවර්ධනයි චාමර සම්පත්තයි තලන්න තමයි බලාගෙන හිටියේ. අර සජබේ සංවිධායකතුමා කිව්වා වගේ 159 ඔහොම තියාගෙන ගහනවා තනියෙන්.
මේ සතියේ දැන් මාර කෙලියනේ මුළු ලංකාවෙම පාර්ලිමේන්තු සතිය එනකොට මට ප්‍රශ්න 1000ක් විතර එනවා. කොහොමද මම 1000ක් කතා කරන්න කියන්නකො විනාඩි 14යි. විනාඩි 12යි. දැන් ඊයේ මට ලොකු ප්‍රශ්න ටිකක්. මං දුවගෙන ගියා පාර්ලිමේන්තුවට. මට වෙලාව නැහැ. මං ගිහිල්ලා බැලුවා කැරකි ඉන්නකොට සජමේ മന്ത്രി කෙනෙක් හිටියා අනුරාධපුරේ. මිනිහා යන්න හදිසි. මිනිහාගේ ප්‍රශ්නයක් තියෙනවා මිනිහාට කියා ගන්න බෑ. මට කිව්වා මේ ප්‍රශ්නේ තියෙනවා කියලා. මං කිව්වා විනාඩි 4ක් දෙන්නකෝ. මං කියන්නම්. කිව්වන් පස්සේ එයා විනාඩි 4ක් එයාගෙන් ඉල්ලගත්තා. තව മന്ത്രി කෙනෙක් කිව්වා මටත් විනාඩි 4ක් තියෙනවා මගේ ප්‍රශ්නෙත් පොඩ්ඩක් කියනවද? මම කිව්වා ඒ 4ක් දෙන්න. 8යි. ඒ විනාඩි 8 අරගෙන අර മന്ത്രിලාගේ දෙන්නගේ ප්‍රශ්න දෙක කියලා අනිත් මිනිස්සු දීපු ප්‍රශ්න ඔක්කොම කිව්වා. ඊයේ මගේ කතාව වරන් බලන්න උපාධිධාරී 50000. දැන් ඉන්නවා ඉතුරු වෙලා අය අපේ කාලෙන් පස්සේ ආය 70000ක් විතර ඉන්නවා. පළවෙනියට 98 චන්ඩිකා මැඩම් 50000කට දුන්නා සමෘද්ධි සංවර්ධන ගොවි නියාමක. ආණ්ඩුව හිඟා කෑව දේව දුන්නා කියලා. මේ පාරවල් හැදුන්නේ නැද්ද? විදුලිය නැති වුණාද? අතේ සල්ලි නැති වුණාද? ඔන්න සමෘද්ධි දුන්නා. ඊට පස්සේ 98 මේ ප්‍රාදේශීය සභාවේ වැඩියෙන් ඉන්නේ සංවර්ධන නිලධාරී. ඒජී ඔෆිස් එකේ වැඩියෙන් ඉන්නේ සංවර්ධන නිලධාරී. චන්ඩිකා 50000ක් සංවර්ධන නිලධාරී ඉස්සල්ලාම බලාගෙන පටන් ගත්තේ 98. නැත්නම් ඉස්සර සංවර්ධන නිලධාරී කියලා තනතුරක් තිබ්බේ නැහැ. 50000කට දුන්නා. ලක්ෂ 2යි. ලක්ෂය කියන්නකො ඒ ටික. එහෙන් මෙන් ඕගොල්ලෝගේ ආසනේ මංගල දිස්ත්‍රික්කයේ මංගල සමරවීර 20000ක් විතර පිරෙව්වා. ඒව නැතුව මේ අපේ දිස්ත්‍රික්කයේ නිමල් දිරිපාල මහත්තයා තව 20000ක් විතර ඉස්පිරිතාල වලට පිරෙව්වා. ඒව නැතුව මේ කියන්නේ. එතකොට ලක්ෂයක් උපාධිධාරීන්ට චන්ඩිකා මැඩම් දුන්නා. ඊට පස්සේ මහින්ද මහත්තයා ඇවිල්ලා 60000ක් වාඩි කරෙව්වා එක තැන. කොහෙද? කොළඹ. වාඩි කරවලා සුගතදාස ස්ටේඩියම් එකේ දුන්නා. ගෝඨාභය ඇවිල්ලා ඉතුරු ටික දුන්නා. අපි පළාත් සභාවලින් ඉතුරු ටික දුන්නා. රාසපුත්‍ර දුන්නා මං හිතන විදියට 3000කට වැඩි අධ්‍යාපන ඇමති. 4500 අම්මාතර දුන්නා. මම මහා ඇමති 5000ක් දුන්නා බදුල්ලේ. අන්න අපි වැඩ කරපු විදිය එහෙම තමයි. හැබැයි මුන් එකෙක්වත් අපිට ඡන්දය දුන්නද ගිය සැරේ? මෙතනත් ඇති තරහ වෙන්න එපා. 10ක් විතර හිටියා. 110ක් විතර හිටියා. තැපැල් ඡන්ද ගණන් කරනවා බදුල්ලේ. උදේ රෑ මං නිකන් ඔළුව දාන්න විතරක් ගියා තැපැල් ඡන්දවල. සමන්ත විද්‍යාරත්නට 2300යි එක තැනක එක මධ්‍යස්ථාන ටිකක මට 104යි නිමල් ඇමතුමාට 99යි. කොහොමද කෙලිය? රස්සාවල් 25000ක් දීපු මිනිහට 99යි. ඔන්න කෙලිය. ඔක තමයි ඔන්න කෙලිය. ඊට පස්සේ මෙහෙම කරා ඉස්කෝලේට මම ආව එන්න ගෙදර. ඇවිල්ලා මං ඉතින් රැට දන්නවනේ මගේ කතන්දරේ එලා බුදිය ගත්තා. වැඩක් නැහනේ. ආය ඡන්දේ කියලා වලලා වැඩක් නැහැ. මම ඇවිල්ලා බුදිය ගත්තා. බුදිය ගත්තට පස්සේ උදේ පාන්දර කිව්වා ඔන්න එක සීට් එකක් තියෙනවා කියලා. මගේ කොල්ලක්ව තාත්තා නැගිටින්න එක සීට් එකක් තියෙනවා කියලා. මම බලනවා දැන් එක සීට් එක නිමල් ඇමතුමාටද මටද? දෙන්නම එක සමානයිනේ. මට වැඩිය ඉස්සරහින් හිටියේ. 12ට විතර දිසාපති කතා කරලා කියන එක සීට් එකක් තියෙනවා චාමර මන්ත්‍රීතුමා ඔයාට ඒ සීට් එක තියෙන එන්න කිව්වා. ඔන්න එතකොට තමයි මට සීට් එක හම්බුනේ. අන්න ඔහොම විදියට තමයි මිනිස්සු හැසිරුනේ. මම මේ ළඟදී මාතර කාංචනගේ මලගෙදර ආවා අම්මගේ. සොහොනේ හිටියා ගොඩක් අය. ඉන්නකොට මට කතා කරලා කිව්වා මේක වෙනස් කරන්න බැරිද කියලා. මං කෝ ඔහෙලා තමයි වෙනස් කරන්න ඕන. ඔහෙලානේ මක්කේ හුක්කේ කියලා හැමදාම වෙනස් කරේ මාතරින් තමයි කිව්වා. ඕගොල්ලෝ මක්කේ හුක්කේ කියලා හැමදාම ගහන ගේමෙන් තමයි ගාල්ලෙන් මාතරින් හම්බන්තොටින් පටන් ගත්තම ඕගොල්ලෝ ගහන ගේම් වලින් තමයි ඔක්කොම වෙනස් වෙන්නේ කිව්වා. මොනවා කරන්නද දැන් කියලා මං කිව්වා. ඉතින් දැන් වෙනස් කරන්න පුළුවන්ද? අරුන් ගල් පිළිම වගේ 159ක් වාඩි වෙලා ඉන්නවා. ගල් පිළිම වගේ වාඩි වෙලා ඉන්න 159ක් අත උස්සනවා.
මිනිස්සු කියනවා අපිට ආණ්ඩුව වෙනස් කරන්න ඕන. ඒ ඔයගොල්ලෝ ආණ්ඩුව වෙනස් කරන්න ඕන. ආණ්ඩුව වෙනස් කරන්න බැරි නෑ. ඒක ඉතින් ටික යන්න ඕන. යන් එමීට හදිස්සි වෙන්නත් එපා. මෙතන නොදීපු අයත් ඇති, දීපු අයත් ඇති. දීපු අයත් කනවා පරිප්පු, නොදීපු අයත් කනවා. නොදීපු අපිත් කනවා, උඹලා දීලා කනවා, අපි නොදී කනවා. එහෙම නෙවෙයිද? නේද? දීලත් කන්න නොදීත් කමු අපි කමු. ඒ නිසා මට කිව්වා දැන් මේ සමරනායක මහත්තයා මට දැන් කියනවනේ කතාවක් මේ ගම්පහට ගියාම කියනවා චාමර ගම්පහෙන් ඉල්ලන්න කියලා. කොළඹට ගියාම කියනවා චාමර මහත්තයා කොළඹින් ඉල්ලන්න කියලා. දැන් සමරනායක මට කියනවා මහත්තයා කියනවා මාතරට ඇවිල්ලා ඉල්ලන්න කියලා. සමරනායක මහත්තයා මාතර බික්කුච්චන් 1 2 දෙකම හිටියා කියලා නෑ. ජනාධිපති කරන්න පුළුවන් එවුන් දෙන්නෙක් ඉන්නවා. ලියලා තියාගන්න මේ මාතර. මේ මාතර දිස්ත්‍රික්කේ ජාතික දේශපාලනේ ජනාධිපති කරන්න පුළුවන් දෙන්නෙක් ඉන්නවා. මම නම් කියන්නේ දෙන්නගෙම. දෙන්නගෙම නම් කියන්නේ. ජනාධිපති පුටුව දුන්නොත් හොඳට කරන්න පුළුවන් දෙන්නෙක්. හැබැයි එකක් මම කියන්නම් මේ වේදිකාවේ ඉඳන්. චාමර සම්පත්ගේ ඔළුවේ අමාරු නෑ. ආවොත් දෙන්නටම චාමරගෙන් උදව්වක් ඉල්ලුවොත් දෙන්නටම උදව් කරනවා. එනේ කාට උදව් කරන්න කැමතියි මම. මට එහෙම දිස්ත්‍රික්කේ ප්‍රශ්නයක් නැහැ. එනවනම් උදව් කරන්න කැමතියි. හැබැයි එකක් මම කියන්නම්. දේශපාලනේ හොඳටම කරන්න ඕනේ විපක්ෂේ ඉන්නකොට. ආණ්ඩුවේ ඉන්නකොට නෙමෙයි දේශපාලන කරේ ඉස්සර මිනිස්සු. ඉස්සර මේව වමේ ආසන. මේ හක්මන අකුරු ඇස්ස මේවා කොමියුනිස්ට් සමාජ ආසන මේවා. දෙනියායේ මේවා කොමියුනිස්ට් එකට තිබ්බ ආසන. කොමියුනිස්ට් කාරෝ කවදාකවත් හැමදාම විපක්ෂේ හිටියේ. සමාජකාරෝ හැමදාම විපක්ෂේ හිටියේ. දේශපාලනය කරන්න ඕනේ විපක්ෂේ ඉඳගෙන. දැන් දන්නවද ඔයගොල්ලෝ? මම විතරයි මේ ආණ්ඩුව ඇවිල්ලා දවස් දෙකේ ඉඳන් ගහන්න පටන් ගත්තේ. ආපු දවසේ ඉඳන්ම ගහන්නේ මම. මට ඊයේ දුන්නා කොළඹ අංක 1 මහේස්ත්‍රාත් අධිකරණයෙන් මට දුන්නා අධිචෝදනා පත්‍ර බාර දුන්නා ඊයේ කොළඹ හයිකෝට් එකට. එකයි. ලබන මාසේ 19 තව එකක් දෙනවා. දෙකයි. බදුල්ලා මහා අධිකරණේ තව එකක් තියෙනවා. 3යි. ඊළඟට තියෙනවා තව එකක් 6 වෙනි මාසේ 19. 4යි. 14ක් තියෙනවා නඩු මට කියාගෙන යන්න බෑ. හැබැයි ඒවා තිබ්බා කියලා මමත් මුල්ලකට වීසි කරොත් මමත් ගිහිල්ලා කටයි අනිත් පැත්තයි දෙකම වහගෙන හිටියෝ කවුද මිනිස්සු වෙනුවෙන් කතා කරන්න ඉන්නේ? කවුද උපාධිකාරයා වෙනුවෙන් කතා කරන්න ඉන්නේ? කවුද ඊශ්‍රායෙල්? අපේ ආණ්ඩුව වලින් පොලිමේ හරි. දැන් ඊශ්‍රායෙල් යවන්නේ නැහැ. ඊශ්‍රායෙල් යවන්නේ ආපු ඔක්කොම කෝටා එක ප්‍රයිවට් ඒවට දෙනවා ඔක්කොම මුන් එකෙක් අපේ කොල්ලෝ කෙල්ලෝ යවන්න. 8000ක් ඉන්නවා වෙබ්සයිට් වල. ඒව වෙනුවෙන් කවුරුත් නෑ කතා කරන්න හදන. ඒක නිසා තමයි මට හැමතැනටම එන්න කියන්නේ. ඒක නිසා දේශපාලනය කරනකොට හැංගෙන්න බෑ මාත්‍යෝ. දේශපාලනය කරන වෙලාවට කරන්න ඕන. හිරේ යනවා, අරේ යනවා, මේ යනවා, ඒවට බය වෙලා වැඩක් නෑ. හිරගෙවල් වල ඉන්න ඕන, හිරගෙවල් වල ඉඳලා දේශපාලනය කරන්න කරපු මිනිස්සු ඉන්න ඕන තරම් ලෝකේ. නෙල්සන් මැන්ඩලාලා දකුණු අප්‍රිකාවේ හොඳට හිරගෙවල් වල තැපලා තමයි ඇවිල්ලා රටවල් හැදුවේ. මහත්මා ගාන්ධීලා රටවල් හදන්න ආවේ එමයයි. එහෙම නැතුව මේ මුන් අපි හිරේ දානවා. මුන්ගේ එක එක තුවක්කු කෑලි වලට බයේ. එහෙම කරන්න බෑ දේශපාලනේ. ඒකෙන්ද දේශපාලනේ බය නම් අපි දේශපාලනේ කරන්නේත් නෑ. මමත් ඇවිල්ලා දසනායක කෙනෙක්. ඒකත් හොඳට ලියා ගන්න. මමත් දසනායක කෙනෙක්. කොහෙන් හරි මේ අකුරස පැත්තට කැරකිලා ඇති ඒ කාලේ. ඒ කාලේ මුතුන් මිත්තුන්ගේ කාලේ. ඒ නිසා ඒවට බය දේශපාලනය කරන්නේ නැහැ. මේක නවත්තනකම් මං ඊයේ කිව්වා එල්ලුම් ගහ දාලා එල්ලලා අහවල් දාසේ චාමර එල්ලනවා කිව්වා මගේ කට වහන්න බෑ. මගේ ගමන නවත්තන්නත් බෑ මං ඒ ගමන යනවා. එහෙම තමයි ඕන. රටේ ප්‍රශ්න තියෙනවා. හැම තැනම ප්‍රශ්න.
දැන් ඔන්න ගෙනාව පනතක් අස්සැසුමට කෙලින්න අපේ උන්ට. ආය අලුතෙන් තෝරන්න. අපේ උන්ට කෙලින්න තමයි ඒක ගෙනාව. ඊළඟට සමෘද්ධි බැංකු ටිකට කෙලිනවා. ඊළඟට ගුරුවරුන්ට හොඳටම සනීප වෙන්නේ ගුරුවරුන්ට. හොඳටම සනීප වෙන්නේ හිටියත් කමන්නේ නැහැ මෙතන. ගුරුවරුන්ට තමයි හොඳටම සනීප වෙන්නේ. සමහර ඉස්කෝලවල දුෂ්කර දීමනා කපනවා. ඊයේ මම කතා කරා සියමල ආණ්ඩුවෙන් මට. සියමල ආණ්ඩුව කියන්නේ අද ලංකාවේ තියෙන දුෂ්කරම දිස්ත්‍රික්කයක මොනරාගල කෙලවර. ඒ දිස්ත්‍රික්කයේ ඇතිමොලේ වගේ ඇතිමොලේ කියන්නේ එන කෙලවර අලිගහන තැන්. ඒ වගේ ගුරුවරුන්ගේ දුෂ්කර දීමනා කපනවා. ඔයගේ නොයෙකුත් ප්‍රශ්න තියෙනවා. ප්‍රශ්න දැන් මම 300ක් විතර අහලා තියෙනවා පාර්ලිමේන්තුවේ. බුද්ධ්‍යංශය අයින් කරනවා. ඒ වගේ ගොඩාක් අඩුපාඩු තියෙනවා. ඒවා කියනවා නම් පැය 10ක් විතර කතා කරන්න තියෙනවා මෙතන. ඒ නිසා මම මේ වෙලාවේදී කියන්නේ ඕගොල්ලන්ට අපි මේ ගමන යනවා නවත්තන්නේ නැහැ. ඕගොල්ලෝ ඒකට සහයෝගය දෙන්න. රට හැදෙනවා නම් රටේ පච අහලා ඈ මොන්න තරම් බොරු ගොඩක් ජනතාවට කියලා ඔළුව වෙනස් කරලා මේවට එක වැඩිහිටියෙක් සම්බන්ධ නැහැ. වැඩිහිටියන්ගේ ඔළුව නරක් කරේ 18ත් 30ටත් පල්ලෙහා කට්ටිය. 18ත් 30ටත් පල්ලෙහා කට්ටිය තමයි මේ රට වෙනස් කරේ. හැබැයි දැන් දුක් විඳින්නේ 18ත් 30ත් අතරයි. මම ඊයේ කිව්වා අපි දීපු රාජ්‍ය සේවකයෝ අපි දීපු සංවර්ධන නිලධාරීලා අපි දීපු පත්තින් තමයි පෞගිය ඡන්දේ ලක්ෂ 9ක් තැපැල් ඡන්ද දීලා මේ ආණ්ඩුව පත් කරගත්තේ. ඒකත් මේ වෙලාවේදී කියන්න ඕන. ඊළඟ එක දැන් 88 89 ගේ චණ්ඩිකම් පෙන්වන්න හදනවා. ලාල්කාන්ත කියනවා ඊයේද පෙරේදාද මම බලාගෙන ටීවී එකේ රැස්වීමක අපි බූස්ලි වගේලු පවුල් ෂොට්ලු ගහන. මම එකක් කියනවා ලාල්කාන්තට උඹ බූස්ලි නම් මම මයික් ටයිසන් දෙකයි දෙන්නේ බිම ඇදගෙන වැටෙන්න. චාමරගෙන් දෙකක් කෑවොත් බිම ඇදගෙන වැටෙනවා ලාල්කාන්ත උඹ. ඒකේ හින්දා ඒවා හුන්ටට දැනගෙන අපි ඕකට බය නැහැ. උඹ බූස්ලිගේ ෂොට් ගහනකොට පවුල් ෂොට් නෙවෙයි. හොම්බට දෙකයි යනින්නේ මූණටම. මයික් ටයිසන් ගහුවා වගේ තමයි ගහන්නේ උඹට කියන එක ලියලා තියාගන්න. ඒවා 88 89 කරපල්ලා. 88 89 අපිත් ඕවා කරපෙවුන් යකෝ තොපිත් එක්ක. 88 89 උඹලත් එක්ක අපිත් කරපෙවුන්. ඒ කරේ එදාන්නු පෙරලන්න. එදාන්නු පෙරලන්න අපි කරේ. ඒ දවස්වල කිව්වා මට මතක් වුණා මාතර මිනිස්සුන්ට මාතර බත් කඩයක් නැත්තේ හඳේ විතරයි කියලා. හැබැයි මාතර මිනිස්සුන්ටත් වැරදුනේ මේසේ ගිය සැරේ තමයි. ඒ ඇයි? ඒ වැරද්ද තමයි බික්කුච්චලා දෙන්නේ කියන අප එක. යකෝ හඳේ විතරයි මාතර මිනිස්සු කඩයක් දැම්මේ නැත්තේ. ඒ තරම් මාතර මිනිස්සු මේ ලංකාවම අල්ලගෙන ඉන්නේ. අල්ලගෙන හිටපු જાතියක්. පොල්ලතු කරත්තෙන් ගිහිල්ලා ලුණු ටික අරන් ගිහලා මුළු උඩරටම ඇල්ලුවා මාතර මිනිස්සු. උඩරටින් භාගයක් ඉන්නේ මාතර දකුණේ මිනිස්සු. ඒ නිසා මාතර මිනිස්සුන්ට වැරද්දක් වුණා. ඒ වැරද්ද තමයි පහුගිය මැතිවරණේ බික්කුච්චල්ලා පාර්ලිමේන්තුවට ඇරපු එක. ඒ වැරද්ද නිවැරදි කරනවද? ඒ වැරද්ද කවදාද නිවැරදි කරන්නේ? හයියෙන් කියන්නේ ඒ වැරද්ද කවදාද නිවැරදි කරන්නේ? ඊළඟ පළාත් සභාව ආවොත් පළවෙනියට ඒක නිවැරදි කරන්න ඕන. ඊළඟ මහා මැතිවරණය ආවොත් චාමර මාතරින් ඉල්ලන්නේ නැති වෙයි. මම එනවා මේකේ රවුමක්. මේ දිස්ත්‍රික්කේ නෙමෙයි මම ලංකාවේම රවුමක් යනවා. ඒ යන්නේ මේ රට නැවත හදන්න වෙනවා. නැත්තම් මේ රට කාලා ඉවරයි දැන්. දැන් ගිහිල්ලා තියෙන්නේ. රාජ්‍ය නිලධාරී වැඩ කරන්නේ නැහැ. වැඩක් දුවන්නේ නැහැ. මොනවද වැඩ වෙන්නේ? කියන්න පුළුවන් නම් කිසිම දෙයක් වෙන්නේ නැහැ. ඒක තමයි ඇත්ත කතාව. අපි වැඩ කරපු විදිය අපේ නායකයෝ වැඩ කරපු විදිය මංගල සමරීර කොහමද? මාතර හදපු විදිය. අදත් බස් නැවතුම්පොළ පාලම් නගරය මංගල සමරීරට පින් සිද්ධ වෙන්නේ. මම මායමති ඌවේ මංගල සමරීර මුදල් ඇමති. මං ගිහින් කිව්වා හෙට අරන් වරෙන් ලයිස්තුව මං අනුමත කරලා දෙන්නම් කොහමට. මම අදත්
මංගල සමරවීරගේ අලු වලට වඳින මිනිහෙන් මම මේ මගේ දේශපාලන ජීවිතේ පහුගිය කාලේ ජයරත්නගේ අලු ටික ගෙනත් තිබ්බා මං අලු ටිකට වැන්දා මොනතරම් සේවයක් කරාද 89 මංගල සමරවීර පළවෙනියට ඡන්දය ඉල්ලන්න එනකොට මැතිනිගේ ගෙදරට ඇමරිකාවේ හරි එංගලන්තේ හරි ඉඳන් කරාඹුවක් දාලා කොණ්ඩේ වවාගෙන ආවා ඔය රොස්මීඩ් එකට මං එතකොට පොඩි මාත් රොස්මීඩ් එකේ ඔය කොණ්ඩේ කපා මැතිනිකව කවුද මේ මහා නාම සමරවීරගේ පුතා කිව්වා වහාම ගිහිල්ලා කොණ්ඩේ කපාගෙන කරාඹු ගලවලා එනවා මේක ශ්‍රී ලංකා නිදහස් පක්ෂය කිව්වා එහෙම තමයි අපේ පක්ෂේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය කියන්නේ විනයක් ඇති පක්ෂයක් විනයක් තිබ්බ පක්ෂයක් විනයක් තිබ්බ නායකයෝ හිටපු පක්ෂයක් මේ පක්ෂේ කවදා හරි හදනවා මේ චාමර සම්පත් දසනායක ඒකට සහයෝගය දෙන්න මේවා වැළලෙන්න බෑ මේවා නැති වෙන්න බෑ මේ පක්ෂ මේවා බණ්ඩාරනායක මහත්තයලා මැතිනිලා මේ රට වෙනුවෙන් විශාල වැඩ කොටසක් කරා දිවි හිමියෙන් වැඩ කරපු මිනිස්සු ඒ මිනිස්සු අදත් පැරණි සමාජිකෝ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ගැන ආදරෙන් බලාගෙන ඉන්නවා හින්දා මේක මින් ඉදිරියට වැටෙන්න දෙන්නේ නැහැ මට පුළුවන් විදියට මම ලංකාවට ගිහිල්ලා මේක හදන්න උත්සාහ කරනවා ඒකට ඕගොල්ලෝගේ සහයෝගය අවශ්‍යයි අද මෙතන ඉන්නේ 100ද 200ද මට වැඩක් නැහැ මේක ගෙයින් ගෙට යන්න ගෙයින් ගෙට ගිහින් කියන්න හොඳ එකෙක් ඇවිල්ලා ඉන්නෝ මු හදයි මුගෙන් වැඩක් වෙයි මු අනාගතයේදී මේ රටට වැඩක් කරයි ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට වැඩක් කරයි ඒ හින්දා අපි කැප වෙන්න කියන්නේ අපි ගොඩක් වෙල මහන්සි වුණේ 51 ශ්‍රී ලංකා නිදහස් පක්ෂය හැදුවා 56 ආණ්ඩුවක් ගත්ත බණ්ඩාරනායක මහත්තයා ඒ කාලේ YouTube තිබ්බද WhatsApp තිබ්බද Facebook තිබ්බද පත්‍ර තිබ්බද TV තිබ්බද නැහැ අවුරුදු 4න් ආණ්ඩු වෙනස් කළ ආණ්ඩුවක් හැදුවා බණ්ඩාරනායක මහත්තයා සමේවා ඉච්චර අමාරු දේවල් නෙමෙයි ඒකට සහයෝගය දෙන්න කියන ඉල්ලීම කරමි අද මේ රැස්වීම මට ගාන අවශ්‍ය නැහැ පුද්ගලව අවශ්‍ය නැහැ ඔලුගෙඩි අවශ්‍ය නැහැ මගේ කතාව 10ක් ඇහුවත් ඇති මේ මුල තියෙන මිනිස්සු ඒක තව අවුරුදු 4කින් 10000ක් කරගන්න මම දන්නවා කියන පණිවිඩය දෙන්න තමයි මම මෙතෙන්ට ආවේ